ඉතින් මේ අංගුත්තර නිකාය පහේ නවක නිපාතයේ දෙන සම්බෝධි වර්ගයේ කියලා අන්නේ කොටස තියෙන්නේ. මේ දේශනා සමහර වෙලාවට අහලත් ඇති සමහර වල නැති වෙති. දේශනාවේ නම තමයි පින්වත්නි මේ ගීය සූත්‍රය. මේ ගීය සූත්‍රය. මොකද මේ වචනේ මේ ගීය කියලා කියන සින්දුව කියන එක නෙමෙයි මහා ප්‍රාණ කියන්නේ. මොකද මේ වචනේ මේ ගීය. මොකද මේ ගීය කියලා කියන නම. ඒ නම තිබුණ එක්තරා ස්වාමීන් වහන්සේ නමක් හිටියා. ඒ ස්වාමීන් වහන්සේ තමයි මේ ගිය හාමුදුරුවෝ කියලා. බලහලා තියෙනවද ඒ හාමුදුරුවෝ? මේ හාමුදුරුවෝ කියන්නේ කවුද? මේ බුද්ධ ශාසනය හිටපු. කවුද මේ හාමුදුරුවෝ කියන්නේ? බුදුරජාණන් වහන්සේට ආනන්ද ස්වාමීන් වහන්සේට කලින් උපස්ථාන කරපු එක්තරා ස්වාමීන් වහන්සේ නම. කවුද මේ හාමුදුරුවෝ කියන්නේ? ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රස්ථානයේ බාර ගන්න කලින් එක්තරා කාලයක බුදුරජාණන් වහන්සේගේ උපස්ථානකයන් විදිහට ස්වාමීන් වහන්සේ නම. උන්වහන්සේ නම තමයි මේ ආනන්ද ස්වාමීන් වහන්සේ මුල් කරගෙන තමයි භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව දේශනා කළේ. හොඳට අහගෙන ඉන්න. එක් සමයක බුදුරජාණන් වහන්සේ චාරිකා නගරේ චාලිකා පර්වතයේ වැඩවසන සීක. එහෙනම් ඒ කාලේ බුදුරජාණන් වහන්සේ කොහෙද වැඩ හිටියේ? චාලිකා කියලා නගරයක. චාලිකා කියන පර්වතයක්. ඒ කියන්නේ කඳු වලින් තියෙන්නේ කන්දක් තියෙන්නේ. ඒ කන්දේ තමයි බුදුරජාණන් වහන්සේ කාලේ වැඩ හිටියේ. ඒ සමයේදී ආශ්‍රම මේගේ දරනෝ භාග්‍යවතුන් වහන්සේ උපස්ථානයට වෙති. අරම කිව්වේ එහෙනම් ඒ කාලේ බුදුරජාණන් වහන්සේ කරේ කවුද? මේ ගියේ තියෙන ස්වාමීන් වහන්සේ. එකමදී ආශ්‍රම මේගේ දරනෝ භාග්‍යවතුන් වහන්සේට ආවා. කියන්නේ බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. එනිලා බුදුරජාණන් වහන්සේට සකසා වන්දනා කළා. මොකද සිද්ධ වෙලේ? සකසා වන්දනා කළා. මොකද මේ සකසා වන්දනා කරනවා කියන්නේ? සකසා වන්දනා කරනවා කියන්නේ? දැන් සමහරව ඉන්නවා මේ වන්දනාව කියන එකව දන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේට වඳින්නේ කොහොමද? සෑරජානන් වහන්සේ නමකට කොහොමද වඳින්නේ? බෝධීන් වහන්සේ නමකට කොහොමද වඳින්නේ? භික්ෂුන් වහන්සේ නමකට කොහොමද වඳින්නේ? මොන වේතන් වල කෙසේ වැඳිය යුතුද? වඳින ආකාරය පිළිබඳ බොහෝ විස්තර මේ බුද්ධ ශාසනයේ තියෙනවා. දැන් සකසා වන්දනා කරනවා කියන්නේ ඊටාම ගෞරවයෙන් සකස් කරලා පිළිවෙලකට ක්‍රමානුකූලව වන්දනා කරනවා කියන එක. දැන් දානය කියන සඳහන් කරනවා සකසා දන් දීම කියන කාරණය. සකසා දන් දීම. මොකද සකසා දන් දෙනවා කියන්නේ? බොහෝම පිළිවෙලකට ගෞරවයෙන් පිළිවෙලින් දෙන්න ඕනේ. කොහොමද දානයක් සකසන්නේ? සකසලා දෙන්නේ කොහොමද දාන? මම කියන්නේ නොසකසන විදිහ. දැන් සමහර දිනවල අපට දානෙට පපඩම් වෙනවා. ඔය දැකලා සුදු පාට පපඩම්. දැකලාද? සුදු පාට පපඩම් තියෙනවා. මා දැකලා තියෙන දාන දෙන්නමයි. සුදු පාට පපඩම්. ඒ කියන්නේ පපඩම් වල බෙදගන්න දන්නේ නැද්ද විනාඩියක් දන්නේ නැහැ. සුදු පාට පපඩම්. ඔව්. කරවෙලා නම් කලාතුරකින් හරි එකක් වගේ තියෙනවා. හැබැයි ඒක සුදු පාට පපඩම්. පපඩම බෙදගන්න තේරෙන්නේ නැහැ. දැන් මේ සකසලද? නැහැ. සමාන දාන වාජනවල අර කළු පාට වලන් වල තියෙන ඒ කළු පාට වාජනවල දෙයයිලා ඇඟිලි පාරවල. සකසලද? මේ සමාන වෙලාවට දාන්නේ ඊටාම දුප්පතුණු කෙනෙකුට
කෙනෙකුට එදාම ඉන්නවා හරියම්ම කරගන්න බැරි කෙනෙකුට අයිස්ක්‍රීම් කප් එකක දාන අරගෙන ආවට කිසි ගැටලුවක් නැහැ. දැන් සමහර දාන වෑංජන අරගෙන එනවා අයිස් කප් වලට ගැලපෙනවා. ගැලපෙන්නේ නැහැ. දැන් මේ මම කියන්නේ අපිට රත්තරන් වලින් වාදනය කරලා කියන්නේ නේද? නෑ. මේ කියන්නේ මොකද්ද? දානයක් වුණා පින්වත්නි බෞද්ධයෙක් කියලා කියන්නේ දානයක් කියන එක ජීවිතේ අංගයක් විදිහට පුරුදු කරන එකක් නෙවෙයි. ජීවිතේට එකමිට දානය කරලා දෙන්නේ නෑනේ. නිතරම දාන දෙනවා නේද? නිතරම දාන දෙනවා නම් එහෙනම් අපිට ඒ සඳහා වෙන් කළ යුතු වාජන කොටස අපි තබා ගන්න ඕනේ. දැන් මේ කියන්නේ කියන්නේ ඔබලාට එහි විපාක ලැබෙන්නමයි. දැන් සමහර වෙලාවට දානි ගෙනාවට පස්සේ ඒ දානෙත් මේ අතුරුපස උදාහරණයකට දාන විතර කෙහෙලියක්වත් නැහැ. තේරුණා? දැන් මේ කියන්නේ සියලුම ආකාරයේ අතුරුපස ගේන්න දෙල නෙමෙයි. මේ කියන්නේ මොකද්ද? දැන් සමහරට විහාරස්ථාන එක දානයක් නම් තියෙන්නේ අඩු ගන්න මේකට පළතුරක් කර කැවිල්ලක් කර තියන්න ඕනේ. නැතුව මොකද වෙන්නේ? මේ ආහාර වික්ෂෝප විරව ගන්න අපහසු වෙනවා. දානීය ප්‍රණීත නැති වුණාම ගැටලු වෙනවා. තේරුණාද කියන්නේ? ඒ නිසා ඒක ගෞරවයෙන් කරන්න බිමත්. මේ විපාකේ අපටද? දන් දීම තුල. කාට විපාකේ? දන් දෙන කෙනා හරියටම අපිට ලැබෙන ආහාරය. ඔයාලට ලැබෙනවා ආනිසංස. මොනවද ආනිසංස? ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා. ඕනෙන්නේ. දැන් අපි හිතමු ඔය මොසස්සකලා දන් දෙනවා නම් පිළිවෙලකට නැහැ, ගෞරවයෙන් දෙන්නේ නැත්තම්, සකස් කරලා දෙන්නේ නැත්තම් ඒ කර්ම විපාකේ මොනවා වේද? ඔබලාට ලැබෙන්නේ එහෙමයි. තේරුණා? දැන් ඔයාලා බලන්න තමයි තිරිසන් සත්තු. සමහර තිරිසන් සත්තුන්ට කෑම ටික පුරාණට ලැබෙනවා. සමහර තිරිසන් සත්තුන්ට කෑම ටික ලැබෙන්නේ බිමට, ලෑල්ලකට, පරවල් පොතේට. එයි සසරේ සකසල දන් දීලා නැහැ. සමහර වෙනවා වටිනා කියන නම කියනවා. වටිනා කියන බඩු ගහන්න නිවෙස්වල තියෙනවා. අඳින්නේ වැරහැරි. සමහර නිවෙස්වල කුඩු තියෙනවා. ඉඳගන්නේ නැහැ. එයි කවුරු හරි ආව දාන දෙන්න කියලා රෙදි වලින් වහලා මේ මොකද වෙන්නේ? සකසලා පින්කම් කරගත්තේ නැති එක. එහෙනම් දන් විතරක් නෙමෙයි වන්දනා කරන එකක් මොකද කරන්න ඕනේ? සකසලාමයි වන්දනා කරන්න ඕනේ. ඉතින් එදා මේ ඉන්දිය ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා සකසලා වන්දනා කරන එකත් පස්සේ හිටියා. එකත් පස්සේ ඉඳලා ඒ එකවස්ස සිටි මේ ඉන්දිය ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට මෙහෙම ප්‍රකාශයක් කරනවා. ස්වාමීනි මම ජන්තු කියන ගමට පින්දපාතේ වඩින්න කැමතියි කියලා කිව්වා. මොකද කිව්වේ? ස්වාමීනි මම ජන්තු කියලා ගමට පින්දපාතේ වඩින්න කැමතියි. ජනර චාලි අර කලින් සඳහන් කර චාලිකා කියන පර්වතයේ සමීපේ ජන්තු කියලා ගමක් තියෙනවා. දැන් උන්වහන්සේ මොකක්ද දෙන ප්‍රකාශ කළේ? ස්වාමීනි මම මේ ගමට පින්දපාතේ වඩින්න කැමතියි කියලා කිව්වා. ඊට පස්සේ දේශනා කරනවා මේ ගිය දැන් යමකට කාලය නම් ඔබ ඒ දැනගන්න කියලා කියනවා. මොකද උදාහරණයක් උත්තරේ යමකට දැන් කාලය නම් ඔබ ඒක දැනගන්න කියලා කියනවා. ඊට සමග කරන්නේ මේ තෙරණුව පෙරමුණේ සිවුරු නැද පුරවාගෙන පාත්‍රයන සිවුරගෙන ජන්තු ගමට පිරිස වැඩම කළා. මෙතන සඳහන් කරනවා පෙරමුණේ සිවුරු නැද පුරවා. මොකද මේ කියන්නේ? පෙරවරු කියන කොහෙද? උදේවරු. පෙරවරු.
සන්ධ්‍යාකාලයට කාලෙක පෙරවදී. සිවුරු මැද පොරවා. මොකද මේක තේරුම? සිවුර ඇදලා ඊට පස්සේ පොරව ගන්න. සිවුර ඇඳීමත් පෙරවීමත් කියන්නේ එකක්ද දෙකක්ද? දෙක. හරියටම හරි. දැන් සිවුර අඳිනවා කියලා කියන්නේ මම මොහොතකට ගන්නකොට මේ අපේ ගණනායක සාසි පොරවන්නේ කියන්නේ. ඒකට කියනවා සිවුර ඇඳගෙන ඉන්නවා කියන එක. පොරවනවා කියලා කියනවා. හැබැයි විනයට අනුව මේක සිවුර ඇඳගෙන ඉන්නවා. දැන් මේ විදිහට වඩිනවා විශ්වනාසනම. මේ කොහොමද මේ වැඩලා තියෙන්නේ? සිවුර පොරවන්නේ. සිවුර පොරවන්නේ වැඩි. පාත්‍රය හා සිවුර අරගෙන තමයි ගමඩ තීන්ද පාතේ වැඩි. කුමක් අරගෙනද? පාත්‍රයයි සිවුර අරගෙන. තීන්ද පාතේ වැඩම කරලා ජාන්තු භූමියේ පිළිපිලිස හැසිරීලා පසුගත කාලේ පින්දපාතේ පෙරලා පැමිණ කිරිකාලා නදී තීරයේ තෙලුණා. දැන් මොකද කරන්නේ? ජාන්තු ගමඩ පින්දපාතේ ගිහිල්ලා දානෙම අරගෙන මොකද කරේ? පසු කාලේ පින්දපාතේ පෙරලා පැමිණ කිරිකාලා නදී තීරයේ තෙලුණා. ඒ ගඟේ ගමට ළඟින් තිබුණා කිරිකාලා කියලා ලස්සන ජනේල ගලා ගන්න පුංචි ගංගා තීරයක් තිබුණා. වතුර පාරක් කියලා කියන්නේ. මේ නදී තීරයට නදී තීරයේ ඔබ සක්මන් කරමින් සිටින ආශ්මත් මේඝය තෙරුන්හට ඊතා මනහරු සිත පහන් කරවන අමරණීයක් දකින්න ලැබුණා. දැන් මුන්නාසෙන් දෙදේ දේවල් පින්දපාතේ කරා. කරලා ඉවරනම් දෙදේ නිදාගත්තද? අස්සාවල වලට ගියාද? නෑ. මොකද කරේ? දානි වන්දන ඉවර වෙන අර ගමඩ සමීපයේ තියෙන කිමිකාලා කියන ගංගා සමීපයට ගියා. ගිහින් මොකද කරේ? ඔබ සක්මන් කළා. ඒක හරිය වැදගත් වෙනවා. ආහාර ටිකක් ගත්තාම එකතන වාසය කරන්න හොඳ නෑ. ඉඳගෙන ඉන්න නිදාගන්න යන්න හොඳ නෑ. නම් ආහාර ගත්තාම මොකද කරන්නේ? ඉතාම සුළු වෙලාවකින් පුංචි දුර මේ ලකුණු කරගෙන ඔබ සක්මන් කරන්න ඕනේ. ටිකක් ඇවිදින්න කරන්න ඕනේ. එහෙම කරපුවම මොකද වෙන්නේ අපිට? ආහාරයේ ජීර්ණයට පහසුවක් ඒක. එහෙම නැතුව කවදාවත් ආහාර අරගෙන එක තැනට වෙලා ඉඳගෙනව නිදා ගන්නව කියන්නේ බා. ඒක ශරීර සෞඛ්‍යයට අහිත කරයි. ඉතින් මේ ස්වාමීන් වහන්සේ මේ කියන නදී තීරයේ බොහෝ සක්මන් කරමින් හිටියා. එතකොට උන්වහන්සේට ඊටම මනහරු සිත පහන් කරන ලස්සන අඹවනාන්තරයක් අඹ වලින් නිර්මිත බොහෝ අඹගස් ප්‍රමාණයක් තියෙන වනාන්තරයක් ඒ ළඟින් දකින්න ලැබුණා. මොකක්ද දකින්න ලැබුණේ? අඹ වනාන්තරයක් අඹගස් තියෙන. මොකද දැකලා මෙන්න මෙහෙම හිතනවා. දරාගෙන ඉන්න ඒ කාන්තිය මේ අඹවනේ නම් මනහරයි. සිත පහන් කරනවා. ඒ කාන්තේම ප්‍රධාන වීර්ය වඩනු කැමති කුල පුත්‍රයෙකුට ප්‍රධාන වීර්ය පිණිස ඊටාම අනර්ථයි. ඉතින් බාහිර මනසේ මට අවසර දෙනවා නම් මම මේ අඹවනේට ඇවිල්ලා භාවනා කරන්න ඕනේ කියලා හිතුවා. මොකද්ද මේ සාරණ හිතුවේ? මේ ලස්සන අභවනාන්තරයක් තියෙනවා. හරි නිදහස්. හරි විවේකයි. හොඳ ඉන්නක් තියෙනවා. මේක ප්‍රධාන වීර්ය වඩන කැමති කෙනෙකුට අන්න කුමක් වඩන කෙනෙකුටද? ප්‍රධාන වීර්ය. මොකද කියන්නේ ප්‍රධාන වීර්ය කියන්නේ? ප්‍රධාන වීර්ය කියන්නේ? ප්‍රධාන වීර්ය කියන්නේ ප්‍රධාන කියන අදහසක් තියෙනවා. නමුත් මේ ප්‍රධාන වීර්ය කියන්නේ මේ බුද්ධ ශාසනයේ සෑම කෙනෙකුම අදිෂ්ඨාන කරගත යුතු උතුම් වීර්යයක් තියෙනවා. ඒ ප්‍රධාන වීර්යය තමයි භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයට කලින් බෝසත් අවදීයේ උන්වහන්සේ වජ්‍රාසනයේ මත වැඩ ඉන්නකොට කුමක් මතද? වජ්‍රාසනයේ මත වැඩ ඉන්නකොට උන්වහන්සේ අදිෂ්ඨානයක් ගත්තා. මොකද ගත්තේ? අදිෂ්ඨානය. මොකද ගත්ත අදිෂ්ඨානය? මම බුදු වෙනා නිසා මේ ඉඳගන්න ආසනයෙන් නැගිටින්නේ මගේ සමත්
ලේ නහරවල දියවලා දිය ඒව ඔක්කොම කැඩිලා බිඳිලා විනාශ වෙලා ගියා මේ පරයන්කේ නම් ආයෙ මම ලියන්නේ නෑ කියලා උන්වහන්සේ දෘಢතර දැඩි වීර්යයක් ගත්තා. අර වින තමයි කියන්නේ අර වජ්‍රාසනේ උන්වහන්සේ වැඩි හිටියේ. ඒ වජ්‍රාසන භූමිය කියන්නේ ඔය වජ්‍රාසනේ කියන්නේ ලේසියෙන් කම්පා කරනවද බෑ. ඒකයි වජ්‍ර කියලා කියන්නේ. දැන් ඔය දියමන්ති වල කියන නමක් තමයි වජ්‍ර කියලා කියන්නේ. වජ්‍ර කියන්නේ බිඳින්න බෑ. ටයිටෑනියම් කියන ලෝහයට වඩා හරියි වජ්‍ර. ඒතර මේ මුළු පෘථිවියේ ඕනෑම තැන චලනය වෙන්න පුළුවන්. හැබැයි ඔය වජ්‍රාසයේ තියෙන භූමිය කියලා කෙලවෙන්නේ නැහැ කියනවා. ලෝකේ නැදෙන උතන තියෙනවා. කිසිම භූමිකාවකට නෙලවෙන්නේ නැහැ කියනවා. එන බුදුර අධිෂ්ඨාන කරන තැන උතන වජ්‍රාසන භූමිය වජ්‍රාසනේ. ඉතින් ඔන්න ඔය වජ්‍රාසනේ පරයන්කින් වැඩ ඉන්නකොට බුදුරජාණන් වහන්සේ මොන වීර්යද? ප්‍රධාන වීර්ය ප්‍රධාන වීර්ය. දැන් ඔයාලට තියෙන මේ වීර්ය කියන කාරණේ තියෙනවද? ප්‍රධාන පැත්තකින් තියෙනවද? වීර්ය තියෙනවද ඔයාලට? වීර්ය තියෙනවද? දැන් අද වීර්ය නැත්නම් මේ ටික එන්නේ නැහැ නේද? දැන් මොන වීර්යයෙන් උත්තර මේ ටික ආවා දුරේ වාගෙන ආවා කාන්තත් නැගෙන ආවා. දැන් මොකද කරන්න ඕනේ? ඒ වීර්ය අතහරින්නේද? තමත් මේ වීර්ය දැඩි කරගන්නද? වීර්ය වැඩි කරගන්න ඕනේ. දැන් ඔය පිටිපස්සට පොඩ්ඩක් දැල්වම තේරෙන වීර්යය ඉන්නේ කියලා. දෙකට නැමිලා තුනට නැමිලා හතරට නැමිලා දිමත් කියලා දැන්නේ කෙරෝලය තේින්නේ. එහෙම නෙමෙයි. මොකද ප්‍රාණවත් වෙන්න ඕනේ. මේක නිකන් අර මොකද තිබ්බා වගේ එහෙම කරන්නේ නැහැ. මේ ධර්මයේ දේශනා කරන්නේ කාටද? මට කියලා හිතන්න. Tamanට මේ බණ කියන්නේ. බණ අහන්න ඕනේ මම තමයි කියලා හිතන්න. බෙලට අවදිමත් ඉතින් අහගෙන ඉන්න ඕනේ. කයත් අවදි කරගෙන සිතත් අවදි කරගෙන. ඉතින් මේකේ සාමාන්‍යයෙන් මොකක්ද දකින්න ලැබෙන ලස්සන අමවනාන්තරේ. දැකලා උන්වහන්සේ කල්පනා කරන්නේ මේ වගේ සුන්දර වනාන්තරයක මට භාවනා කරන්න තියෙනවා. ප්‍රධාන වීර්ය වඩන්න තියෙනවා කොයිතරම් හොඳයි කියලා හිතුවා. හිතන මොකදනේ උන්වහන්සේ කල්පනා කරා එහෙනම් මේකට අවසර ගන්න ඕනේ කාගෙන්ද? බුදුරජාණන් වහන්සේගෙන් අවසර ගන්න ඕනේ කියලා හිතුවා. හිතන මොකද කරන්නේ? නැවත බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න බුදුරජාණන් ළඟට ආවා. ඇවිල්ලා සකසා වන්දනා කරලා බුදුරජාණන් ළඟින් වාඩි වුණා. වාඩි වෙලා බුදුරජාණන් වහන්සේට මේ සිදුවීම කියනවා. ස්වාමීනි මම පෙරවරු සිවුරු හැඳලා පොළොවේ පාසල අරගෙන පිළිපිලිස ගියාට සම්පූර්ණ විස්තරය කියලා අවසානයේ බුදුරජාණන් වහන්සේ අවසර ඉල්ලුවා. ස්වාමීනි මට මෙතනට භාවනා කරන්න යන්න අවසර දෙන්න කියලා. කවුද අවසර දෙන්නේ? මේ කේසාරයන්ස්. කාගෙන්ද? බුදුරජාණන් වහන්සේ. එවැනි බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම උත්තරයක් දෙනවා. බලන්න. මේ යම් අන්‍ය වික්ෂුව පැමිණෙන්නේ ඒක ඉවසන්නේ අපි එකනාව සිටින්න කියලා කියනවා. මොකද උත්තර මේ කිය තමයි වික්ෂුව කවුරු හරි වික්ෂුව කෙනකම් පොඩ්ඩක් ඉවසලා ඉන්න. ඔබ ගියොත් එහෙම අපි කණිය තමයි වැඩ ඉන්න වෙන්නේ කියලා කිව්වා. කරුණාවෙන් ප්‍රකාශ කළේ මේ ගියොත් දැන් යන්න හදිසි වෙන්න එපා. ඔබ ගියොත් මම කණියෙන් තමයි මෙතන ඉන්න වෙන්නේ කියලා කිව්වා. දැන් මේ ප්‍රකාශ කරේ කවුද? බුදුරජාණන් වහන්සේ. ඊළඟ බුදුරජාණන් වහන්සේ නමක් කියලා කියන්නේ පිරිස් පරිහරණයට කැමති කෙනෙක්ද? ඈ? නෑ. පිරිස් පරිහරණයට කැමති කෙනෙක්ද? දැන් වචන වලට අගන්තුකයිද? මම ඉගෙන ගන්න වචන සාසනික වචන. පිරිස් පරිහරණය කියලා කියන්නේ සාමාන්‍යයෙන් පිරිස සමග එකතු වෙලා ඉන්නවා කියන කාරණේ. මම බුදුවරු කියලා කියන්නේ නිතරම පිරිස සමග රණ්ඩු දෙහිලා එකතු වෙලා නේද? නෑ. නිතර පිරිස එක්ක මේ එකතු වෙලා කතා බහ කරන කැමති කෙනෙක් බුදුවරු කියලා කියන්නේ නෑ. එහෙනම් බුදුරජාණන් වහන්සේ මෙතන මොකද මේ දේශනා කරන්නේ? හරියට හේතුවක් නිසා බාහිරස යමක් දේශනා කරනවා නම් ඒ සියල්ලම හේතුව නිසාම තමයි. දෙයකට එපා කියලා කිව්වොත් ඒ
හේතුවක් තියෙනවා. දෙකට හාමුදුරුවෝ කිව්වා ඒකට හේතුවක් තියෙනවා. දැන් සමහර අවස්ථාවල් වල ඒ කාලේ ආනන්ද සානස නෙමෙයි බුදුරජාණන් වහන්සේ කරේ. තව සානසලා හිටියා. ඒ ස්වාමීන් වහන්සේ සමහර ලාට බාරිතුනාසේ නමක චාරිකාය වදිනකොට ඒ ස්වාමීන් වහන්සේලා සමහර ලාට කියනවා ස්වාමීන් අපි මේ පාරෙන් යමු කියලා හැංගිලා. නැත්නම් ස්වාමීන් අපි මෙතනින් මේ ළඟ පාරක් තියෙනවා. ආ කියන්නේ ෂෝට් කට් කියලා. ඒ පාරවල බුදුරජාණන් වහන්සේ කියන්නේ හදනවා. බුදුරජාණන් දේශනා කරනවා නෑ එපා මහන්නේ. අපි මේ පාරෙන් යමු කියලා බුදුරජාණන් වහන්සේ එක්කගෙන යනවා ඒ ස්වාමීන් වහන්සේ. සමහර සමහරවල ස්වාමීන් මේ පාරෙන් යමු කියලා. එතකොට මොකද කරන්නේ සමහර ස්වාමීන් වහන්සේ තමන්ගත් මතේම තමන් ඉන්නවා කියනවා. ඉතින් මොකද කරන්නේ? බාහිරුනාසේ පාත්‍රයේ දිනින් තියෙන සිවුර දිනින් තියෙන එහෙනම් බාහිරුනාසේ දුර පාරෙන් එන්නේ කැමති පාරෙන් මම මේ ෂෝට් කට් එකෙන් යනවා කියලා යනවලු. ෂෝට් කට් එකෙන් ගිහුවාම මේ මාස දෙනවලු සිවුරු ඉරාන දෙන පාත්‍ර ඉරාන දෙන ඔළුව පැනිලා විසාමල කරදරවල් පස්සේ එනවලු. ඇයි මොන ගහනවා? අන්‍යයන්ට හිංසා කරනවා. එන නැත්නම් වෙනත් කැලවල සත්වයේ ඉන්න සනසට හිංසා කරලා. ඉතින් බාහිරසිකව ගන්නවා කලින්. හැබැයි කියන්නේ නැහැ. සබාහිරයන්ව වදාළද ඒ සියල්ලටම හේතුවක් තියෙනවා පින්වත්. ඉතින් බුදුරජාණන් දේශනා කරනවා ඒ නිසා මේ ඊයේ කවුරුත් දැන් මෙතන නැහැ. සාභික්ෂුවක් ඉන්නකම් ඉන්න ඊට පස්සේ යන්න අපි දැන් තනියෙන් ඉන්න සම යන්නේ කියලා. ඊළඟට මේ කිසානාසේ දේශපාලන කරන ස්වාමීනි ඔබවහන්සේ තරම් මත්ති කලියුතු කිසිවක් නැහැ කියලා කියනවා. මොකද ස්වාමීනි ඔබවහන්සේට නම් ඉතින් ඉස්සරහට කියලා කරන්න දෙයක් නැහැ. යම් කිසි දෙයක යයිලා කිරීමකුත් ඔබවහන්සේට නැහැ කියලා කියනවා. ඔබවහන්සේට දෙයක් කරන්නත් නැහැ කියනවා. කරපු දෙයක් යන්නේ කරන්න නැහැ කියනවා. අනේ ස්වාමීනි අපි එහෙම අය නෙමෙයි. අපිට දේවල් කරන්නත් තියෙනවා. කරපු දේවල් යලිය කරන්න තියෙනවා නේ ස්වාමීනි. ඒ නිසා මට අමවනාන්තරයට යන්න අවසර දෙන්න භාවනා කරන්නයි යන්න කියලා කිව්වා. එවැනි බුදුරජාණන් වහන්සේ දෙවියන්ට උත්තර දෙනවා මේ කිය යම් අන්‍ය භික්ෂුවක් පැමිණෙනවා එතරම් ඉවසන්න අපි එකලා වෙනවා වගේ මම තනියෙන් ඉන්න වෙන්නේ කියලා බුදුරජාණන් ප්‍රකාශ කරනවා. ඊට පස්සේ දෙවෙනිවතාවට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කියලා කියන්නේ මත්තේ කලේ කිසිවක් නැහැ. මොකද ඒකද මත්තේ කලේ කිසිවක් නැහැ කියන්නේ මොකද? බුදු කෙනෙකුට කෙලෙස් ප්‍රහාණය කරන්න කියලා ආපහු හිසෙන්න දෙයක් නැහැ. කරපු දෙයක ප්‍රතිඵලය සුළු වෙන්න ලැබුණේ තවත් ප්‍රතිඵල ඇති කරගන්න ඕන කියලා යන්නේ විදියට කරන්න බුදුරන්ට ඕනේ කියලා. හැබැයි ස්වාමීනි අපි එහෙම අය නෙමෙයි. අපි තාම නිවන් මාගේ ඉක්මනවා. අනේ ස්වාමීනි මට ධර්මය අවබෝධ කරගන්න ප්‍රධාන වීර්යය වඩන්න යන්න දෙන්න කියලා තුන්වෙනි වතාවේ ඉල්ලා හිටියා. කාගෙන් ඉල්ලා හිටියේ? බුදුරජාණන් වහන්සේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වතාවේ ප්‍රකාශ කරනවා මේ ප්‍රධාන වීර්යය පිණිසයි කියන්නහුට අපි කුමක් කියන්නේද? මේ දැන් යනකට කාලේ යයි හැමෙන්නේ නම් ඔබ දැනගන්න කියලා කියනවා. දැන් බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාවේදීවත් විරුද්ධුනේ නැහැ. ඇයි? දැන් මේ ශ්‍රාවක භික්ෂුව මොකද්ද කියන්නේ? අනේ ස්වාමීනි මට කෙලස් ටික ප්‍රහාණය කරගන්න ඕනේ. මට භාවනා කරගන්න ඕනේ. නිවන අවබෝධ කරගන්න ඕනේ. මට මේකට අවසර දෙන්න කියලා කියනවා. එතකොට බුදුරජාණන් දේශනා කරන භික්ෂුව ඔබ ඉතින් මේ ප්‍රධාන වීර්යයට නම් ඉඳ ඉන්න මට ඒක විරුද්ධ වෙන්න බෑ. එහෙනම් ඔබ දැන් කැමති දෙයකට කැමති දෙයක් කරගන්න බුදුරජාණන් වහන්සේට අවනාපයක් නැහැ, විරුද්ධත්වයක් නැහැ කියලා ප්‍රකාශ කරලා. දැන් තුන්වෙනි බුදුරජාණන් තමයි කියනවා. යම් කෙනෙක් තුන්වෙනි වතාවක් දක්වා කරුණ දේශනා කරන්න කියලා ඉඳලා හිටියොත් භාග්‍යවතුන් වහන්සේ මොකද කරන්නේ? එයාගේ අවස්ථාව උදා කරලා දෙනවා. දැන් මොහොත තාම අවස්ථාවක් තිබ්බා. ඒක අවස්ථාවක ඔය වෙනත් අන්‍යාගමික ශාස්ත්‍රවලට හිටියා. එයා මේ බලුරුපිය තමයි දැක්කේ. මොකද දැක්කේ? බලුරුපිය. ඒ කියන්නේ
ඔව් දැන් ඉන්දියාවේ ඒ කාලේ දැන් අදවත් තියෙනවා ඉන්දියාවේ නොයේ ආගම් වලින් නොයේ දර්ශන මතවාද වලින් ගහණය තැනක ඉන්දියාවේ අදවත් තියෙනවා සාහලාගම් ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ එක ආගමක් අදාළට කෙනෙක් හිටියා එයා යනවා මට මතක නැහැ මතක මම කියන්නම් මම මේ සිද්ධි වල මතකයි. එයා මේ පුරුදු කරේ බලුරුතේ. මොකද පුරුදු කරේ බලුරුතේ. ඉතින් මේ බලුරුතේ පුරුදු කරලා ඊට පස්සේ තව කෙනෙක් හිටියා එයා පුරුදු කළා ගෝබුතේ කියලා. මොකද්ද? ගෝබුතේ. ඒක කියන්නේ හරකෙක් වගේ. අනිත් කෙනා බල්ලෙක් වගේ. කියන්නේ යාළුවනේ හරකුන්ගේ ක්‍රමවේදය තමයි අනුගමනය කරන්නේ. අනිත් කෙනානේ බල්ලේ ක්‍රමවේදය තමයි අනුගමනය කරන්නේ. දැන් දැනුම් කරනකොට අපිට නියනවා නේ. ඒ අදහසට. නමුත් ඒක ඇතුලේ තියෙන්නේ මොකද්ද? ඒක ඇතුලේ තියෙන්නේ මොකද්ද? ඔව් මිත්‍යාදර්ශ තමයි තියෙන්නේ. නමුත් දැනුම් බැලුවට එයාලා හිතන්නේ කෙලෙස් කියන ප්‍රමාණය වෙන්නේ ඒක විදියට කියලා. දැන් કોઈ සමහරව මතවාදයක් තියනවා නේද? මස් කෑමෙන් වැළකීම පුරුසුදු වෙනවා කියලා. අන්න ඒ වගේ. දැන් මේ මම කියන්නේ මස් කන කට්ටියට ලකුණු දෙන්න නොකන කට්ටියට බයිනෝනේ හදන්නේ. ඒ ආගම් අදහන අය හිතාගෙන ඉන්නවා මේ හරක කියලා කියන්නේ පූජනීය සත්වයෙක්. දැන් හරක කන්නේ මොනවද? තනකොළ. කිසිම කෙනෙකුට හානියක් නැහැ මේවා කෑවොත්. ඒ නිසා දෙන්න තනකොළ තමයි කන්නේ. දැන් හරක නිදාගන්නේ කොහොමද? ඒ විදිහට තමයි ඒවා නිදාගන්නේ. ඒ හරක කියලා කියන්නේ මේ මිනිස්සුયો වගේ ඇඳුම් වල සැදලා නෙමෙයි. දැන් යාළුවා මේ ඇඳුම් එන්නාම අපේ තෘෂ්ණාව වැඩි වෙනවා. ඇඳුම් අඳිනවා කියන්නේ තෘෂ්ණාව. එහෙනම් ඇඳුම් අතහැරීම කියන්නේ තෘෂ්ණාව නිදහස් වෙනවා කියලා යාළුවා හිතන්නේ දැන්. ඒක මේ විමුක්ති මාර්ගයේ ගොඩ පිළිසක් එකතු වෙනවානේ. ඒ මතකද අහන්නේ බුදුරජාණන් වහන්සේ බෝසත්වයේදී අවුරුදු දෙකක් තිබුණා. මොකද අවුරුදු දෙක? කී සත්‍ය ගවේසි කී කුසල ගවේසි. සත්‍ය කියන්නේ මොනවද කියලා ලෝකික කොටසක් හොයාගෙන ගියා. කුසලයේ කියන්නේ මොකක්ද කියලා ලෝකයේ තව කොටසක් හොයාගෙන ගියා. බුදුරජාණන් වහන්සේ මාර්ග දෙකකින් ගියා. හැබැයි අවසානයේ තමයි අපේ බුදුරජාණන් වහන්සේට මේ සත්‍ය වැටහුනේ. ඉතින් මේ අජමෘත ඒවට කියන වෘත සමාදන් වෙනවා කියලා කියන්නේ. ඒ වෘත සමාදන් වෙච්ච මේ දෙදෙනා ඇවිල්ලා වරක බුදුරජාණන් වහන්සේ අහනවා ස්වාමීනි අපි මේ කියන වෘතයන් එලෙස පුරුදු කළා. අපි මේ කෙලෙස් ප්‍රහාණය කරන්න තමයි වෙනස මානසේ වෙන්නේ. ස්වාමීනි අපි මේ වෘතේ පුරුදු කරනකොට අපේ හිතේ කෙලෙස් දුරු වෙනවා. මොනවද දුරු වෙන්නේ? කෙලෙස් දුරු වෙනවා. දැන් හරක නිදාගන්නේ ඇදවලද? නෑ. ඔය වැටිච්ච තැනකින් නිින්ද යනවා. එයාලා කියන නිසා අපට ඇදවගෙනව ආසාවක් ඇති වෙන්නේ නෑ. මොකද අපි මාස කරන්නේ නෑ. අපිට පහු පිරෙන්නේ නෑ නිසා. දැන් තමයි විශ්වාස කරේ. ඉතින් මෙයා ඇහුවා ස්වාමීනි අපි මේ වෘතේ අපි මරණින් මත්තේ අපි මරණින් මත්තේ දිව්‍යාන භාවයට පත් වෙනව නේද? අපි ස්වර්ගයට නේද යන්නේ? අපි සියල්ල කළා නේද වෙනවා කියලා අහුවා. අපි මේ නිවනක් නේද අවබෝධ කරගන්න කියලා අහුවා. පළවෙනි පාර බුදුරජාණන් සූත්‍ර දුන්නේ. දෙවෙනි පාර උත්තර දුන්නේ නෑ. දැන් මොන තුන්වෙනි පාර අහනවා. බුදුරජාණන් වහන්සේ මොකද්ද? යමේ කරුණ සහිතව තුන්වර දෙයක් ඇහුවොත් ස්ථිර බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා. බුදුරජාණන් වහන්සේගේ තුන්වෙනි පාර අහනකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා පින්වත්නි දැන් සත්‍ය ප්‍රකාශ කරන්න මට සිද්ධ වෙනවා. සත්‍ය මම වසන් කරන්නේ නැහැ. ඔබලා ඔය පුරුදු කරන බුද්ධය ඔබලා මාසමක තරහවන අමරණතුණත් යහළුණක් මට ප්‍රකාශ කරන්න දැන් සිද්ධ වෙනවා. ඔබලා ඔය කරන පුරුදු කරන වෘතයෙන් හරි ඔය සීල සමාදයන්ෙන් හරි ඔය පුරුදු කරන දේවල් වලින් ඔබ මරණින් මත්තේ අනිවාර්යයෙන්ම දුගතිය තමයි යන්නේ කියනවා. දුගතිය ගිහිල්ලා නැවත ඔය කියන ආත්ම භාවයන් වල ඔබලා සැරිසරා
මහා දුකට තමයි කියන්නේ ඔය දැන් නේද මේ පුරුපෝඩ වෙන්නේ කියලා කිව්වා. බුදුරජාණන්ගේ වචන දෙන්නේ හරි ස්ථිරයි ගම්බීරයි. ඒ වචන වල අර්ථ දෙකක් නෑ තනි අර්ථයක් තියෙනවා. මේක කිව්ව දේශනා කළා පමණයි අර අජෝත ග්‍රෝත රට පුද්ගල දෙනවක දුන්නේ. හිසේ දැන් බැඳගෙන අඬන්න ගත්තා. විනාශ තියන්න ගත්තා. පොළවේ පස් කාලා විශාල දුකකටපත් වුණා කියන අනේ ස්වාමීනි අපි මේ මොකක්ද ජීවිතේට කරගෙන තියෙන්නේ. අපි දැන් බොහෝ කාලයක් මේ වගේ දුක නිවෙන්නේ කරන්නේ ඕකද කියලා. මේකට අපි ලබා ගන්නේ අනාගතය කියලා බුදුරජාණන් දේශනා කළා. ඔබ හරියට විදිහට මුත්‍යන් පුරුදු කරා. ඒ හේතුන් කරලා කියන්නේ ඊළඟ ආත්මභාවයේ ඒකට තමයි කියන කර්මිකාගේ සැකසෙන්නේ. එතකොට මේ දෙන්නට මේ බුදුරජාණන්ගේ ප්‍රකාශයෙන් ඇස් දෙක අරුණා. ඔවුන් නියුතුනා ධර්මයේ අනේ ස්වාමීනි එහෙනම් අපි අද ඉඳලා මේ දේවල් බැහැර කරනවා අපට ධර්මයේ දේශනා කරන්න කියනවා. දැක්ක සත්‍ය ධර්මයේ පුණ්‍යවන්ත එකතු වෙනවා. කාලකරණය කියන්නේ ධර්මයට එකතු වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දැන් අපි දේශනා කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මොකද කළේ? මේ ඉස්සරහට මේ තුන්වෙනි වර ඉල්ලනකොට ඔව් මොකද අවසර දුන්නා නම් දැන් අපිට කාලෙ දැනගන්න කිව්වා. මොකද කරන්නේ මේ ගිය ස්වාමීන් වහන්සේ කුමස්නේ නැගිටලා තමන්ගේ ආශ්‍රයෙන් නැගිටලා බුදුරජාණන් වන්දනා කරලා අර දස්සන අභවනාන්තරයට ගියා. කොහෙද ගියේ? අර අභවනාන්තරයට ගියා. ලස්සන දස්සලින් ගිහි. ගොඩේ අභවනී ඇතුළට පිවිස එක්තරා රුක්සමනක දිවා විහරණය පිළිසිඳ ගත්තා. මොකද උනාස ගිහිල්ලා ඔව් දහවල් කාලේ මේ වනාන්තරේ ඉන්න ඕනේ කියලා එක්තරා ගාහකයකට ගිහින් බලන්න. බලන්න මේවා දෙතනින් පස්සේ මොකද සිද්ධ වෙන්නේ කියලා. එකන්නේ ආස්මක් මේ විදිහට තේරුම්ද ඒ අමතනහි වාසය කරදී බොහෝ සෙයින් නොසිතූ ආකාරයෙන් බොහෝ සෙයින් තුන් වැඩයන් වූ පාපී අකුසල විතරකියන් මතුවී යදගත්තා. මොනවද කියන්නේ? තුන් වැඩයන් වූ පාපී අකුසලයන් තමන්ගේ හිත පෙරලගෙන ඉස්සරහට ආවා කියනවා. මොනවද මේ අකුසල? කාම විතරකාව කියලා කියනවා. මොනවද? කාම විතරක. දේශ විතරකාව කියලා කියනවා. මොනවද? දේශ විතරක. ඊළඟ විහිංසා විතරකය ආවා කියලා කියනවා. මොනවද? විහිංසා විතරක. මේව තමයි කියනවා සිටේ ගුරුමුරා පෙරලි ඉදිරියට ආවා කියලා කියනවා. මොනවද? කාම විතරක, දේශ විතරක, විහිංසා විතරක. කාම සිතිවිලි එන්න ගත්තා. තරහ සිතිවිලි එන්න ගත්තා. විහිංසා සිතිවිලි, මෝහ සිතිවිලි තමන්ගේ සිතේ එකපාරට පැන නැගියා. එවිට ආශ්‍රම තෙරුන් වහන්සේ මේගේ තෙරුන් වහන්සේට මෙහෙම හිතුණා. බවත්නි. ඒ කාන්තෙන් ආශ්චර්ය. බවත්නි ඒ කාන්තෙන් අද්භූතය. මංගලමයි ශ්‍රද්ධාවෙන් යුක්තව මේ ගිහිගේ අතහැරලා අනගාരിക ශාසනය පැවිදුණා. ඒ දැන් මට මේ එන කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක කියන පාපී අකුසලයන් මගේ හිතේ දැන් දෝෂකාර දෙනවා නේද කියලා මේ මේකේ ස්වාමීන් වහන්සේට වැටහුණා. මොකද මොනවද වැටහුනේ? බවත්නි ආශ්චර්ය පුදුම සහගතයි. කවදාවත් මට වෙලා නැති ආකාරයේ මගේ හිතේ මම ශ්‍රද්ධාවෙන් යුතුව අන්න කොහොමද යුතුවද? ශ්‍රද්ධාවෙන් යුතුව. මොකද ශ්‍රද්ධාව කියන්නේ? ඔව් ශ්‍රද්ධාව කියන්නේ පැහැදීම විශ්වාසය ඇදහිීම ශ්‍රද්ධාව. මම ශ්‍රද්ධාවෙන් යුක්තව ගිහිගේ අතහැරලා
මේ අනගාരിക ශාසනයට ආවේ. දුකාත නෙමෙයි. ඔව්. මං සද්ධාවන්තයෙක් කියලා ඉඳලා ගිහිගේ අතහැර බාවා කියලා කියනවා. මම ඔබලට පුළුවන් ගිහිගේ අතහරින්න. බෑ නේද? පුළුවන් කිව්වද බෑ නෙමෙයි පුළුවන්. හැබැයි අපි හිතන්නේ බෑ කියලා. දැන් අද පුළුවන් මේ මොකද කරන්නේ? ගිහිගේ අතහැරලා තමයි යන්නේ. හැබැයි ඒ ෆෝන් එක දැන් ඉතිනවද දන්නේ නැහැ. ගිහිගේ අතහැරලා ඉන්නකොට මේවත්. දැන් අපිට හැමදාම ඕන ඉන්න පුළුවන්. වයසටම උත්තරයක් දෙන්නේ. කැමති දෙන්නේ නැහැ ගිහිගේ කියනද ගෙදර වෙලා. ඉන්නද කැමතිද? නෑ කියලා කොම්බයින්ඩ්. අපි නම් කැමති නෑ. අපි අතහැරලා යනවා කියලා හිතන්න ඕනේ. පොරේ ගන්න බැරිද? මතක තියෙන. අර කබාලෙන් දාන්න බැරිද? කන්නේ කරවුරේ දාන්න බැරිද? ඒක. එහෙනම් අතහැරලා යන්න ඕනේ. කාමයේ අතහැරලා නේද සැපියලා ඉන්නවා. දැන් එනවා අද මේක නේද? කාමයේ අතහැරලා ආවා. දැන් ඔබලා කාමයේ අතහැරලා එනකොට තව පිරිසක් මොකද උනේ? කාමයේ අල්ලගෙන නිවෙස් වල ඉන්නවා පිටවත්. දැන් පාරදී කියනවා අපි සමහර කඩ අරගෙන දෙදීම බලන් ඉන්නවා අද ගන්දිර පරිදි කියන්නේ. ඔව් බලන්න. දැන් අනිත් මිනිස්සු ඔක්කොම කඩවල ගිහිල්ලා. ලෝකයෙන් කරන්නේ. තමන්ගේ කඩේ ගිහිල්ලා තියන කරගෙන ඉන්නවා. ඔව් අද මට තමයි හොඳම සේල් එක තියෙන්නේ කියලා බෙදෙන්න. එහෙම වෙන්න හොඳ නැහැ නේද? පොඩක් වල ගන්න ඕනේ. කඩවල ඔක්කොම වහන්න ඕනේ. ගිහි ජීවිතේ කෙටි කාලයකට හෝ මිදිලා මේ වගේ විවේක විහාරස්ථානට ඇවිල්ලා සද්ධර්මය පුරුදු කරන්න ඕනේ. බණ ටික අහන්න ඕනේ. භාවනාව පුරුදු කරන්න ඕනේ. හැබැයි ඒව කිසිම නොකර මරණයට පස්සේ බැලට ගන්නවා. මොකද? ඔව්. ගියේ දෙවිවරුන් කරලා සල්ලාලකම් කරලා ලෝභකම් කරලා අන්තිමට මරණ කරන නිවන් සකල දේවල් නැති නිවන්නේ පත්තු කරන්නේ අපායට කිසි කෙනෙක් ඔය බැහැරට සම්බන්ධ වෙන්න එපා. එහෙමද? ඔයගේ බැහැරට ඒ වගේ කෙනෙක් දාන්න එපා. ඇයි? නිවන කියන්නේ ඒ තරම් අපේ සමහර උදවිය පහක් තැනකට දාලා පොළොවේ දාලා තියෙනවා. දැක්කද? නිවන පොළොවේ දාලා මොනවද කියලා මම දන්නේ බලන්න. ඇත්ත කියන්නේ නිවන් සැප ලැබේවා කියන බැලවිට කොහෙද? අඩුවානෙකට පෑරෙන්නට උඩට ගියා. ඒ සඳහන්නේ අර වැලි ගොඩි වාහනයක්ගේ වාහනේ මඩ ඔව් බල්ලෙක්ගේ කපුසෙන් යන්නේ එද බලන්න උත්සාහයක් කරලා කියලා බෝඩ් එක බලන්න අතර කරනවද අපි දැන් මේක උත්සාහ කරන්න බෑ කියලා එයාලා බෝඩ් එක දානවා එහෙම අවුල සම්බන්ධ වෙන්න පාපිනවා තේරෙනවද බලවත් ශෝකේ අන්න දෙන්නොත් නෑ බලවත් සංවේදී දෙන්නොත් නෑ නිවන ඒ තරමටම සමාරු ගෑනු කරලා එහෙම ලැබෙනවද පින්වත්නි නිවන එහෙම ලැබෙන්නේ නැහැ නිවන වික්ෂුවට දැනගන්නත් නෑ ඒ ඍතුවේ ඒ මාර්ගයේ වඩන ඒ මාර්ගය වැඩි ඇති නමුත් කිදිනකොට අරවගේ කෙනෙකුට ධර්මයක නොහැසිරෙන පන්සලකට සම්බන්ධ වෙන්නේ නැති දාන මාර්ගයට සම්බන්ධ වෙන්නේ නැති සීල සමාධියට සම්බන්ධ වෙන්නේ නැති පින්කම රට ගහන්නේ නැති ඒ වගේ මිනිස්සුන්ට අර වගේ දේවල් කරන්න එපා. තේරුම් ගන්නවද? ඊට පස්සේ මේ අපි නැවත දේශනාවට එමු මේ මේකේ ස්වාමීන් වහන්සේට
අරකින් කවදාවත් විසුතු ආකාරයක කාම විතරක ව්‍යාපාද විතරක විහිංසා විතරක හිතේ දුර දුරා කරන්න ඉඳගත්තා. ඒතකොට කල්පනා කරන්නේ මම සද්ධාවෙන් මහාන වුණේ. මම මේ ජීවිතේ අපාරගාමී සද්ධාවෙන් බණ භාවනා කරලා නිවන් අවබෝධ කරගන්න. එහිදී කවදාවත් නැති වෙන්නේ මගේ හිතේ කාම සිතිවිලි එන්නේ කියලා සඳහන් කල්පනා කරනවා. දැන් තේරෙන්නේ Tamanට වැටෙන්නේ. උන්වහන්සේ බය වුණා. උන්වහන්සේ ඇත්තටම කඳුළුවා. හිතට විශාල දුකක් ආවා. මට මේ මොකද්ද වෙන්නේ උනේ කියලා. ඔබලට තේරෙනද? ඔබලට තේරෙනද? දැන් සීගන් දෙනවා. එනකොට දරුවෝ කෑම දාන්නේ නැහැ. දෙවියන්න්නේ නැහැ. මාතර දෙවිතික මොනවද දාන්නේ කියලා කරන්නේ? ඉංග්‍රීසි පොරන්නේ. බලන්න ඕනේ කෝල් එක කරන්නේ. ඕම් ගන්න මල්ලෙන් ඒ නැත්නම් ෆෝන් එක තියෙන කෙනෙක් නැති කෙනා දුවේදී මේ නම්බර් එක ඩයල් කරනකොට මාතර දෙවිතික දුන්නා දැන් පොඩ අහලා බලන්න. බලලා බැලලා හිටපොට බාටිකක් දුන්නා දැන් ඒක අහලා බලන්න කියන එන්නේ හිතනවා. මේ විශ්වාසයෙන් කියන්නේ මේ විශ්වාසය බය වුණා. ඇයි මට මෙහෙම කාම විතරක ව්‍යාපාද විතරක විහිංසා විතරක ආවේ කියලා. බය සද්ධාන්ත දෙන්නේ. එතකොට උන්වහන්සේ කල්පනා කරලා ඉක්මනින්ම ගියා බුදුරජාණන් වහන්සේව බැලුවා. බාමනතුවා. දැන් මොනවද සිතිවිලි හිතේ ගියද? හිතේ ගියේ. බය වුණා. ගියා බුදුරජාණන් වහන්සේට. ගිහිල්ලා ඇහුවා ස්වාමීනි මට නම් පුදුම සාගරයක් සිද්ධ වුණා. පුදුම සාගරයක් සිද්ධ වුණා. ස්වාමීනි මම මේ වාසය කරද්දී බොහෝ සෙයින්ම මම කවදාවත් නොහිතපු ආකාරයේ අකුසල විතරකයන් මගේ සිතෙන් බුරබුරා නැగి එන්න ගත්තනේ ස්වාමීනි. කාම විතරක ආවා කිව්වා. කවදාවත් හිතුවේ ස්වාමීනි මම ඒ වගේ විහිංසා විතරක මගේ හිතේ ඇති වුණා. මොනවාද සිතිවිලි මට මේ වගේ ඇති වුණා ස්වාමීනි. මේක මට මහා පුදුමය දැනෙන කාරණයක් ස්වාමීනි. ඇයි මේ වගේ දේවල් මගේ සිතේ සිද්ධ වුනේ කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. කාගෙද ඇහුවේ? බුදුරජාණන් වහන්සේ. කවුද ඇහුවේ? මේ ස්වාමීන් වහන්සේ. ඉතින්වත් මේ දේශනාවේ අනුත්තර නිකාය අටුවාව. ඒ කියන්නේ මේ අටුවාව පොතේ තියෙන ලස්සන විස්තරය මේ දේශනාව සම්බන්ධව. ඒ ලස්සන විස්තර වලට කෙටියෙන් පැහැදිලි කරන්නම්. මොකද අපේ විලාව සීමිතයි. ඒ අටුවාවේ සඳහන් කරනවා මේ මේඝේ ස්වාමීන් වහන්සේ කියන්නේ කවුද? ඔව් හරියට පෙර ආත්මයක ඔව් රාජ්‍යතුමේ නිරක් වෙලා ඉඳලා බොහෝ කාම සම්පත්තිය ප්‍රමාණය දුක්ති නිදතු මහා ශ්‍රේෂ්ඨ රජකෙනෙක් වෙලා තියෙනවා. ආන්ගේ රජවලා ඉන්නකොට ඔය කියන අඹවනාන්තරේ මොන වනාන්තරේද? අඹවනාන්තරේ අර උන්වහන්සේ සසර පුරුද්දට මේ ගිහිල්ලා ඉඳගත් අඹවනාන්තරේ ඒ අඹගා යටම කලින් ජීවිත ගණනාවකට කලින් අවස්ථාවක රජකෙනෙක් වෙලා ඉන්නකොට ඔහුගේ රජතුමාගේ වනාන්තරේ වෙලා තිබිලා තියෙන එතන කියලා කියනවා. උයන රජතුමාගේ කාක්කික වෙලා තියෙන වනාන්තරේ කියනවා. රජතුමාගේ ඕන කියලා කියන්නේ සම්පූර්ණ රජතුමාගේ අනසක තමයි යන්නේ. තෝතියි. රජතුමාට කැමති විදිහට ඒක විනෝද වෙන්න පුළුවන්. පැන් පොකුණු තියෙනවා, ගස් වැල් තියෙනවා. ඊළඟට ලස්සන කාන්තාවන් ඉන්නවා. සන්තයන් වල කැම බීම හදනවා. උයන කිලිසිරියක් තමයි ප්‍රතිපුනේ. දැන් මේ සසර පුරුද්දට මේ කොතනද ගියේ? ආර තමන් සසරේ කලින් ගිහින් තමයි මේ ගියේ යන්නේ සසර පුරුද්දට ගියේ. තමන් කලින් මුදවලට කාමයේ සංතරපුණේ වෙලා කාමයේ අධික ලෙස සැපවත් වෙච්ච තැනට ක්‍රමානුකූලව මේ හිතවලද අපිව අරගෙන ගියා. ඒක නම් අටුවාවල තියෙන විස්තරය. මේක දන්න බුදුරජාණන් වහන්සේ. කවුද දන්නේ? බුදුරජාණන්. හැබැයි බුදුරජාණන් කොටස කරන්න ගියාද?
ප්‍රකාශ කරන්න කියන. ප්‍රකාශ කරන්න කියන මොකද කියන්නේ මේ ස්වාමීන් වහන්සේ? අරක තමයි කියන කලින් කිව්වේ මොකද්ද? ඔබ වහන්සේ නම් දැන් ඉතින් භාවනා කරලා බුද්ධත්වයට පත් වෙලා ඉන්නේ. ඔබ වහන්සේ නම් පිරිනමන පානවා. ඉතින් ඔබ වහන්සේ අපිට තමයි මේකට අවස්ථාව දෙන්නේ. නැති කියලා චෝදනා තමයි කරන්නේ. ඒක කරා විශාල පාපයක්. සමහර ධර්මය අවබෝධ කරගෙන පින ඔතන නැති වෙන්නත් පුළුවන්. ඒ නිසා තමයි බුදුරජාණන් සත්‍යයේ දැන ප්‍රකාශ කළේ නැති. ඊළඟ බුදුරජාණන් දැන් බුදුරජාණන් වහන්සේ මේ සිද්ධිය කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරනවා මේ නොමේරු චිත්තමුක්තිය මෝහණයම පිණිස. මොකද්ද? නොමේරු චිත්තමුක්තිය මෝහණයම පිණිස පංච ධර්මයක් ඕනේ කියලා කිව්වා. මොකද්ද ඕනේ? පංච ධර්මයක්. නොමේරු චිත්ත විමුක්තිය මෝහණයම පිණිස පංච ධර්මයක් උපකාර වෙනවා. ආන්නේ පංච ධර්ම අපි වඩන්න ඕනේ. එහෙම නැතුව මේ ගිය හිතු වනාත මේ කැලෑන් වලට යන්න ගියොත් නම් කවදාවත් නිවන සම්පූර්ණ කරගන්න බැහැ. එහෙනම් මේ දේශනාවේ වැදගත් කොටස තමයි දැන් මොන මෙතන ඉන්න අපිට ටික වෙලාවක් තියෙන්නේ. පොතට හැමදේම අහකට ඉන්න. මේ ගිය එළියා පළවෙනි කාරණේ තමයි කියන මොකද්ද? මීනා භික්ෂුව කාලක නිකුරන් ඇති කෙනෙක් බවට පත් වෙන්න ඕනේ කියලා කියනවා. කවුද? මොකද්ද? කල්යාණ මිත්‍රයෝ ඇති කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. කල්යාණ යහළුව ඇති කෙනෙක් වෙන්න ඕනේ. කල්යාණ මිතුරන් ඇසුරට නැඹුරු වෙන්න ඕනේ. මේ ගිය නොමේතු චිත්තමුක්තිය මෝහණයම පිණිස මේ තමයි පළවෙනි උපකාරක ධර්මය කියලා බුදුරජාණන් දේශනා කළා. ඔන්න පළවෙනි කාරණේ. මොකද පළවෙනි කාරණේ? කල්යාණ මිතුරන් ඇති කල්යාණ යහළුවන් ඇසුරට නැඹුරු කෙනෙක් බවට පත් වෙන්න ඕනේ කියලා කියනවා. කල්යාණ මිත්‍ර ඇසුර. දැන් මේ දිනුනේ මම අහුව කල්යාණ මිත්‍ර ඇසුර කියනවා. තියෙන කල්යාණ මිත්‍ර ඇසුර. තියෙනවා බොහොම හොඳයි. අන්තර නැද්ද? ඉන්නේ පාපකාරයෝද? පාපි මල හැටක් නෙන්නේ. අපි ඇති කරගන්න ඕනේ කවුද? කල්යාණ යාළුවෝ. කවුද කල්යාණ යාළුවෝ කියලා කියන්නේ? අඹයලුව මේ කියන්නේ අඹයලුව කියනද? නෑ. මේ කල්යාණ මිත්‍රෙ නියගෙන නෙමෙයි. ඔව් ස්වාමීන් වහන්සේ කල්යාණ මිත්‍රය තමයි. හරි. හැබැයි හැම ස්වාමීන් වහන්සේම කල්යාණ මිත්‍රයෝ? නෑ. හැම මිත්‍රයන් කෙනෙක්ම කල්යාණ මිත්‍රයෝ නෙමෙයි. එහෙනම් අපි ඉස්සරහින් ගියවලම කවුද? මේ කල්යාණ මිත්‍රයන් කියන කෙනා කොහොම කෙනෙක්ද? එයා මොන වගේ අංග ලක්ෂණ වලින් සමර්ථිත කෙනෙක්ද කියලා හොයන්න. එතකොට හම් වෙනවා අපට. එයා ජීවිතයෙන් කල්යාණ මිත්‍රයන් හම්බෙන්න පුළුවන්, පැවිදි වේශයෙන් හම්බෙන්න පුළුවන්. එහෙනම් කල්යාණ මිත්‍රය කියන්නේ කවුද? කල්යාණ මිත්‍රය තමයි හොයන්න ලේසි. එයා හැම වෙලේම ප්‍රකාශ කරන්නේ පාපේ වළක්වන. පාපේ වළක්වන. යහපතේ යොදවනවා. පාපේ වළක්වන යහපතේ යොදවනවා කල්යාණ මිත්‍රය. කල්යාණ මිත්‍රය සත්පුරුෂ ධර්මයේ තමයි ප්‍රකාශ කරන්නේ. අසත්පුරුෂ ධර්මයේ ප්‍රකාශ කරන්නේ නැහැ. කල්යාණ මිත්‍රය වරද හංගම දෙහි කරනවා. කල්යාණ මිත්‍රය වරද දෙහි කරනවා. හැබැයි අපි පාසල් යන කාලේ නම් අපි යමලෝ කියලා හිතාගෙන මොනවා වගේ ඇයිද? වරදවල් නම් දෙහි කරන්න කැමති නැති කට්ටිය අපි කිසි කෙනෙක් ඇසුර කරන් තිබ්බද පාසල් කාලේ? නැහැ. අපි එහෙමයි ගන්නෙ නෑ. වරද දෙහි කරන්නයි ගන්නෙ නෑ. අම්මට තාත්තට දුරවල වරද අංගනය තමයි අපි කියන්නේ කල්යාණ මිත්‍රයෝ නෑ. එයාලා කල්යාණ මිත්‍රයෝ නෙමෙයි. එයාලා කවුද? අපාය සහායක පාපී මිත්‍රයෝ. නම් කල්යාණ මිත්‍රය කියන්නේ සත්පුරුෂ ධර්මයට යොමු කරන කෙනෙක්. එයා වරදට අනුබල දෙන්නේ නෑ. වරදට යහවද කරනවා. යහපතේ තමයි යොදවන්නේ කල්යාණ මිත්‍රය. මේ යහපතේ යොදවන කල්යාණ ධර්මයේ සත්පුරුෂ ධර්මයට පමුණුවන අයට බොහෝ ඥානවත් සිටියේ හැකිද? නැත්නම් යහලෝ ඊටම ස්වල්පයි ඉන්නේ.
හරියට. දැන් බලන්න ඔයගොල්ලෝ තම තමන්ගේ ජීවිතේ විලා මට කල්යාණ මිත්‍රයෝ කී දෙනෙක් ඉන්නවද යහළුවන් කී දෙනෙක් ඉන්නවද සත්පුරුෂයෝ කී දෙනෙක් ඉන්නවද අසත්පුරුෂයෝ කී දෙනෙක් ඉන්නවද කියලා තාක්ෂි දෙකට දාලා බලන්න. බල රැගෙන කොයි පැත්තද? පාපී මිත්‍ර පැත්ත. හොඳට බලන්න. අසත්පුරුෂ පැත්ත. ඒ නිසා පින්වත්නි බොහොම පරිස්සමෙන් මේ සසර යන්න වෙලා තියෙන්නේ. ඇයි? හැමතැනම අසත්පුරුෂ ධර්මයේ හැමතැනම පාපී පුද්ගලයන් ඉස්මතු වෙලා අප ඔවුන්ගේ ලෝකෙට එකතු කරගන්න හදන්නේ. එහෙනම් මොනියම චිත්ත විමුක්තිය මොනවායන් දෙස පළවෙනි ධර්මයේ මොකද්ද? කල්යාණ මිත්‍ර වෙන්න. මේ කල්යාණ මිත්‍ර කමින් තමයි අපිට අද මේ ධර්ම දේශනාවට එකතු වෙන්නේ. දැන් මම ඍජුව එකම ගන්නේ හැබැයි මම අසුභයෙන් කාලේ මේ ඊළඟ මහත්මයා මානුරලා එයා නේද මේ කල්යාණ මිත්‍රයෙක් කියලා. ඊට පස්සේ එයා තමයි අඳුරලා දුන්නා. දැන් ඒ මොනවද අපේ සත්පුරුෂ ධර්මයේ වලට නැත්නම් කල්යාණ මිත්‍ර ආශිර්වාද කරනවා. ඒක තමයි. ඊළඟ දෙවි කාරණේ මතක තියාගන්න භික්ෂුව නිහිනා භික්ෂුව සිල්වත් වෙන්න ඕනේ කියලා කියනවා. කොහොමද යුක්ත වෙන්න ඕනේ? සිල්වත් වෙන්න. දැන් මේ පිළිවෙත සිල්වත් වෙනවද? ඈ? ඔව්. දැන් අද සිල්වත් මේ කොහොමද? අෂ්ටාංග උපෝසත සීලය. සාමාන්‍යයෙන් නිවසේම ඉන්නකොට පංචශීල ප්‍රතිපදාව යුක්ත වෙන්න ඕනේ. භික්ෂුව මේ ගිය සිල්වත් වෙලා ප්‍රාතිමෝක්ෂ සංවර වෙන්න ඕනේ. ඇවතුම් පැවතුම් වලින් යහපත් ඇවතුම් පැවතුම් යුක්ත වෙන්න ඕනේ. අනුමාත්‍ර වරදේ බියදකින්න ඕනේ. සමාදන් වූ ශික්ෂා පදවල ගෞරවයෙන් යුක්තව තිබෙන්න ඕනේ. මේක තමයි කියනවා නොමේරු චිත්ත විමුක්තිය මෝරයන් පිණිස උපකාරන දෙවි ධර්මයේ. මොකද්ද? සිල්වත් වීම. දැන් මේ පිළිබඳව මේ සිල්වත් වීම කියන කාරණේ යහපත් ඇවතුම් පැවතුම් වලින් යුක්ත වෙන්නේ. ඈ යහපත් ඇවතුම් පැවතුම් තියනවද වලට? මොනවද යහපත් ඇවතුම් පැවතුම්? සංවර වීම තමයි. දැන් විහාරස්ථානයේ දාපුවම යහපත් ඇවතුම් පැවතුම් අපි හැමෝගෙම බලාපොරොත්තු වෙනවා මොනවද? කය වචනේ සංවර වීම. කය සංවර වීම කියන්නේ මේ වෙන්නේ කතා වචනයේ සංවර වෙන්නේ කොහොමද? යහපත් වචන භාවිත කරන්න ඕනේ. දැන් විහාරස්ථානයේ සුදුසු වචන සමූහයක් තියෙනවා. ඒ වගේ යුක්ත වෙන්න ඕනේ. කෙලි කවටකම් සිනහන් වලින් වළකින්න ඕනේ. ඕගාදෝක කතා කරන්නේ වළකින්න ඕනේ. මේ විදිහට යහපත් ඇවතුම් දෙයක් තියෙන්න ඕනේ. උත්තරේ වුණා. ඉතින් උදාහරණයක් මේක තමයි කියන භික්ෂුව සීලවත් වෙනා යහපත් ඇවතුම් යුක්ත වෙනවා කියන කවුද? කල්යාණ මිත්‍රයෙක්. ඊළඟ දේශනාවේ තුන්වෙනි කාරණේ භික්ෂුව මිනිහා කෙලෙස් පතුරු ගැලවී යන අනවරක කාර්යය මොකද්ද? කෙලෙස් පතුරු ගැලවී යන සමත විදර්ශනා භාවනාවන් සිතට උපකාර වන යම් මේ කතාවක් මේ කාර්යයද බලන්න කෙලෙස් පතුරු ගැලවී යන සමත විදර්ශනා භාවනා සිතට උපකාර වන යම් මේ කතාවක් දස කතාවෙන් යුක්ත වෙන්න ඕනේ කියලා කියනවා. මොකෙන්ද? දස කතාවෙන්. මොකක්ද කියන්නේ දස කතාව කියන්නේ? අරහත් තියෙනවා. දස කතාව. අහන්නද? දස කතාව කියන්නේ අල්පේච්ඡතාවී කියන කතාව. ලැබෙන්නේ සතුරු වීම ගැන කතාව. ධර්මයේ ගැන කතාව. භාවනාව ගැන කතා, සමතය ගැන කතා, විදර්ශනාව ගැන කතා, කුසල අකුසල ගැන කතා, පවතින ගැන කතා ආදී මේ වගේ කරන්න නම් තියෙන කතා කීයද? 10ක් තියෙනවා. මේවා මොකද උපකාර කරන්නේ කියන්නේ? සමත විදර්ශනා වඩන්න උපකාර වෙන දෙවෙනි කතාවෙන් යුක්ත වෙන්න කියලා කියනවා. දැන් මේ කතාවෙන් යුක්ත වෙනවා. ඈ මම කියන්නේ දෙතරින් කොට මෙහි ආවා. යුක්ත වෙනවද?
බොහොම හොඳයි. එහෙම නැත්නම් දවල් කෑම කාලා ඔහේ විවේකී ගත කරන්න කියලා කල්ලි කන්නේ නැතිලා ඕපාදු කරගන්න එපා. මේ වගේ ශාලාවල වලට ඇවිල්ලා එහෙනම් මොකද වෙන්නේ? පෞරස් වෙනවා. ආහාර දුන්නේ දැනගත්තොත් දුක් වෙනවා. ඒ නිසා පොහොයලාස මොන කතාවෙන් යුක්ත වෙන්න ඕනේ? දසමතාවෙන් යුක්ත වෙන්න ඕනේ. කිසිම ලෞකික දෙයක් ගැන කතා වෙන්න එපා. දේශපාලනය ගැන, ඊළඟ නළුනිය ගැන, ක්‍රීඩාකාරයෝ ගැන, ලෝකයේ ගැන, මොහොතේ මේ වගේ දෙතිස් කතාවෙන් යුක්ත වෙන්න එපා. එහෙනම් නොමේරු චිත්ත විමුක්තිය මෝරණයන් පිණිස මොන කතාවෙන් යුක්ත වෙන්න ඕන කියන්නේ? දස කතාවෙන් යුක්ත වෙන්න ඕන කියලා තුන්වෙනි කාරණේ. හතර. පටන්ගත් වීර්යය ඇති බව තියෙන්න ඕනේ කියලා කියනවා. මොකද්ද? පටන්ගත් වීර්යය කියන පාලියෙන් ආරද්ධ වීර්යය. මොකද්ද? ආරද්ධ වීර්යය. මේ වීර්යය කියන එක තුන්වත්නි ආරද්ධ වීර්යය කියන්න ඕනේ. හැබැයි ඒක ලේසියෙන් ඇති කරගන්න. හරි? දැන් මොන අපි උදේ එනවා අනේ බණ අහන්න ඕනේ භාවනා කරනවා කියලා එනවා. ඊට පස්සේ පැය 2 3 4 5 ගතට මොකද වෙන්නේ? කායට විශාල වෙහසක්, හිතට විශාල වෙහසක් ගන්නවනේ. අන්න ආරද්ධ මොකද වෙන්නේ? ටික අඩු වෙලා යනවා. නිසා ආරද්ධ වීර්යය අඩු කරගන්න එපා. ආරද්ධ වීර්යය මොකද කරන්නේ? හැම වෙලේම පටන් ගන්න තියෙන්න ඕනේ. ඉදිරියට යන්න පටන් ගන්න තියෙන්න ඕනේ. දැන් අපේ වෙන්නේ අනුතේ වෙනවා. ප්‍රසන්න පරිසරය. තද අවුවක් නැහැ. සිසිල් පරිසරය. මොන ටික හිත සංසිඳලා තියෙනවා. ඕක තමයි කරන්නේ මොකද වෙන්නේ? දැන් ඉතින් නීවරණත් ඇවිල්ලා කෑමක් කාවුවම බුද්ධිමතත් ඇවිල්ලා ඉතින් බස්මදෙත් ඇවිල්ලා ඉතින් සාමාන්‍ය ඉතින් දැන් සමහරව. ඇරෙන්නේ ගිහින් ඇරෙන්න කෝට් එක දාලා. එහෙමනේ මොකද කරන්නේ? අපි යන වෙලේ අවදි සිටින් අපි ඉස්සරහට යනවා. පටන්ගත් නියමයේ ඉන්නෝන කියන වික්ෂුව අකුසල මනෝම් ප්‍රමාණය කරන්න මොකද පටන්ගත් නියමයේ ඉන්නෝන කියන්නේ? අකුසල මනෝම් ප්‍රමාණය කරන්න. එහෙනම් නිදිමත කියලා කියන්නේ මොකද්ද? නීවරණය. අකුසලය. පටන්ගත් නියමයේ ගැටලුව මොකද වෙන්නේ? ඒ අකුසලයෙන් අපිව වෙනව ගන්නවා, ග්‍රහණය කර ගන්නවා. එතකොට හිතේ වැඩෙන්නේ මොනවද? නීවරණ. එහෙනම් මොකද තියෙන්නේ හතරවෙනි ධර්මය? ආරද්ධ වීර්යය කියනවා කියලා කියනවා. ඔය විදිහට වික්ෂුව අකුසල ධර්ම ප්‍රහාණය කරන්න වගේම කුසල ධර්ම උපදවා ගන්න වීර්යය තියෙන්න ඕනේ කියනවා. අන්න ඒක කාරණේ. මොකද්ද? කුසල ධර්මය උපදවා ගන්න වීර්යය. දැන් අවදි නැත්නම් අවදි ගත්ත අවදි ශරීරේ අවදිම තියාගන්න ඉස්සර ගන්න ඕනේ. වකුගඩු කරන්න එපා මේ ශරීරේ. වකුගඩු කරන්න කොහොමද වෙන්නේ? නිින්ද යනවා. ඒකයි කියන්නේ කොහොමද භාවනා කරනවා කොහොමද නිදි කරන්නේ කියන්නේ ඒක. ඇයි වකුගඩු කරලා නියරවට ආහාර ලැබෙනවා. තනිදි මතේ. දැන් මම හරි අකමැති කර තමයි විත්තියට හේතු වෙනවා කියන්නේ. දැන් වයසකට තියෙන අමාරුයි තමයි. නමුත් පුළුවන් තරම් විත්තියට හේතු නොවී ඉන්න උත්සාහ කරන්න. දැන් වයස ගණන් එහෙම හිටියට අමුකුත් නේද? නමුත් වයස ගණන් ඔස්සේ ගිහලා තරුණයෙක් වෙන්නේ නැහැ. ඔව් මම හැමදාම කියන එක තමයි ධර්මශාලාවට ගියාම ඔය විත්ති වැඩෙන්නේ නැහැ. බයනෙත් එපා. කරවුරට දෙන්නේ නැහැ. ඕනෑමක කැඩේ කියලා කරපියන්න දෙන්නවා. විතර හේතු නෑ නේද? එහෙනම් මොකද කරන්නේ? පුළුවන් තරම් අවදි ඉන්නවනේ මන ටික අහන්න ඕනේ, අලුත් වචන ඉගෙන ගන්න ඕනේ, අකුසලයන් ප්‍රමාණය කරන්න ඕනේ. වීර්යයෙන් ඉඳීමත් ලොකු වෙනවක් නෑ. දැන් මේ හැමදේම කරන්නේ මේවා විසුද්ධිය දෙන්නේ. හැමදේම මේ විදිහට තමයි. කවදාද දෙන්නේ? මාසෙත් එක්කනේ දෙන්නේ. ඉතින් අනිත් 30 කියලා පුදුරෙන්ද තමයි. මේකට ඇහැල්ලා ඉන්නවා. එහෙම නම් ආරම්භ විදිහේ තියෙනවා. කියන කාරණේ හතරවෙනි කාරණේ. ඊළඟ කාරණේ තමයි මේ ගිය භික්ෂුව ප්‍රඥාවන්තයෙක් බවට පත් වෙන්න ඕනේ. කවුරු බවට පත් වෙන්න ඕනේ? ප්‍රඥාවන්තයෙක්. ප්‍රඥාවන්තකම කියන්නේ මොකද්ද? පංච
උපාදානස්කන්ධේ හට ගැනීමත් පංච උපාදානස්කන්ධේ නැතිවීමත් දකින්ද සමර්ථ ප්‍රඥාවෙන් යුක්ත වෙන්න ඕනේ කියලා කියනවා. අන්න පස්සේ කාරණේ තමයි මාර්ග කාරණේ ජීවිතය ඇති කරගන්න. මොකද්ද? පංච උපාදානස්කන්ධේ හට ගැනීමත් පංච උපාදානස්කන්ධේ නැතිවීමත් දකින්න ඒ සියුම් වූ ආරම්භ ප්‍රඥාව ඇති කරගෙන යා ප්‍රඥාවන්තයෙක් වෙන්න ඕනේ කියලා කියනවා. ඕක තමයි කියන්නේ නොමේරු චිත්ත විමුක්තිය මෝරායන් පිණිස අවශ්‍ය කරන කරුණු පහ ඔබ තමයි කියනවා. මේ ගිය ඔය පහ නැතුව කැලේ වල භාවනා කරන්න යන්න හොඳ නැහැ. දැන් මේ කිසාට ඔය පහ නැති කසුදා තිබ්බේ. ඒ කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ වටේ ඉන්නේ. නරවිදියට සිත ඒකාග්‍ර කරගන්න බැහැ. දැන් බුදුරජාණන් දේශනා කරන වික්ෂුන් වහන්සේලාට කැලේ යනවනම් බණ භාවනා කරගන්න හොඳට සමාධිය දියුණු කරගෙන යන්න කියනවා. කැලේ යනකොට. ඇයි? කැලේසින් අපේ සිත ග්‍රහණයට ගන්නවා කියනවා. ඇයි? කැලේ කියන්නේ බාහිර අරමුණු තියෙන තැන. අඳුරසාවර තැන. විවේකී යුක්ත තැන. නිගමතට අලස බවට කම්මැලිකමට පත් වෙන්න පුළුවන් තැන. හැමෝටම දැනීමක් තියෙනවා. හැබැයි අපි හිතන්නේ කැලේ සානන්දනවා කියනවා කවුද? ඒක තමයි රහතන් වහන්සේ. මේ ළඟදී මම ආව කඩයක් යනකොට ට්‍රිප් එකක්. මම කොහෙද යන්නේ? රිටිකල් යනවා. රිටිකල්? මොකද රිටිකල්? මම රහතන් වහන්සේලා කැලේ කොහොමද සෝවන්දලා හිටියා? අපේ උන්දලා ගිහිල්ලා ලැබුණා පුදලා කරවදලා මිලේ යොන්නා. චෛත්‍යකට ගන්න දෙන්න. ඒ නිසා කිව්වත්නි සත්පුරුෂයා කැලේද පන්සලේද කියලා නදාල් දෙයක් නෙමෙක නෑ කිව්වන්නේ. ඉන්න තැනේද සත්පුරුෂ ධර්මයේ දියුණු කරන සත්පුරුෂේ නම් පැහැදිලි කරන්නේ. ඊළඟට දේශනා කරනවා මේ ගිය කලන විතරන් ඇති කලන විතරන් ඇති කලන විතරන් ඇසුරට යන භික්ෂුව විසින් මේක ලබා ගන්න ඕනේ මේ කැමැත්ත ඇති කර ගන්න ඕනේ මොකද සීලවත් වෙන්න ඕනේ තාතිමු සංවරයෙන් සංවර වෙන්න ඕනේ යහපත් ඇවතුම් පැවතුම් ඇති වසන්න ඕනේ අනුමාත්‍ර වලදී පියදකින් ඇසුළු සමානව ශික්ෂාපදේ සිග්මා ඉක්මනින් යන කරුණ ඒ භික්ෂුව විසින් ලබන්න ඕනේ කියලා කියනවා. අන්න කල්යාණ මිත්‍රයන් ඇසුරෙන් තමයි කියන මේ සියලු කරුණු එයාගේ ජීවිතේ ලැබෙන්නේ. එහෙම ලැබුණා බුදුරජාණන් දේශනා කරනවා මේ ගිය ඔය කියන නොමේලු චිත්තෝත්ති මොරණ පිරිස උපකරණ පංච ධර්මයි. අපි නැවත මතක් කරගමු මොනවද පංච ධර්මයි? කල්යාණ මිත්‍ර ආශ්‍රය. මොකද? කල්යාණ මිත්‍ර ආශ්‍රය. දෙක සිල්වත් වීම. මොකද? සිල්වත් වීම ප්‍රාතිමොක් සංවරේ සංවර වීම. තුන්වෙනි එක කෙලෙස් පතර ගැලවී යන සමත විදර්ශනා උපකාර වන දස කතාව. මම විස්තර කරන්න පුළුවන්. දේශනාව තියෙන අපිට කාලෙම. දස කතාව. තුන්වෙනි එක ආරද්ධ වීර්ය. මොකද්ද? ආරද්ධ වීර්ය. පටන්ගත් වීර්ය. කුසල ධර්මයන් දියුණු කරන්න, අකුසල ධර්මයන් ප්‍රහාණය කරන්න පටන්ගත් වීර්යය තියෙන්න ඕනේ. ඊළඟට තමයි පංච උපාදානස්කන්ධේ හට ගැනීම, පංච උපාදානස්කන්ධේ නැතිවීම දකින ආර්ය සියුම් උතුම් ප්‍රඥාව ලැබීම. ඔන්න කියන කරුණු පහ මත ඉඳලා මේ ගිය තවත් කරුණු හතරක් වඩන්න ඕනේ කියලා කියනවා. කරුණු කීයද? හතරක් වඩන්න ඕනේ කියලා මොනවද? ඒ තමයි කියනවා මේ ගිය රාගය ප්‍රහාණය කිරීමට අසුභය වඩන්න ඕනේ කියලා කියනවා. මොකද්ද? අසුභය. රාගය ප්‍රහාණය කරන්න අසුභය වඩන්න ඕනේ කියලා කියනවා. මොකද අසුභය කියන්නේ? අසුභ. එතන අතන දෙකක් තියෙනවා. අසුභ. සුභ නෑ. අසුභයි. නම් අසුභ කියලා භාවනාවක් තියෙනවා. මොකද අසුභ භාවනාව කියලා කියන්නේ? පිළිකුල් භාවනාව කියලා අපි එකට කියනවා. කොහොමද ඒක මෙහෙය කරන්නේ? දෙතිස් කුපයන් සිකරන භාවනාව. ඔය කරනවද ඒක? බොහොම හොඳයි. දෙතිස් කුපයන් ලියන ගන්න එක භාවනාව වාහක් විදියට. උනන රූප සම්බන්ධ ඇසුර කරගෙන හොඳට බලන්න ඕනේ ඉමසලා. කෙස් තියෙන මේ ශරීරය ඊළඟට
long කියනවා. case long near the සම්මස් නහර ඇට මිදුළු වකුගඩු මැදට අක්මාව දලබුව පිත්තසෙනට ওই ආකාරයේ කොටස් 32කින් තමයි මේ ශරීරය හැදිලා තියෙන්නේ. එහෙනම් මේ ශරීරය කියලා කියන්නේ නිත්‍යද අනිත්‍යද? අනිත්‍ය එකක්. එහෙනම් මේ අනිත්‍ය ලක්ෂණ 32කින් තමයි අපි නිර්මිත වෙලා ඉන්නේ. ඒ නිසා තමයි මේක කවදා නමුත් මේ පොළවට මේ වාතවයට එක් කරන්න කියන එකක්. මේක කොයිතරම් කෑම දුන්න සංකල්පණය කර ඉවර කරන්න පුළුවන් එකක් නෙමෙයි. මේ තුල අපේ අසුබදී සුබ විදිහට මොකද වෙන්නේ? අපේ සිතේ රාගය ඇති වෙනවා. එහෙනම් රාගය කියන්නේ කෙනෙකුගේ හිතට කුසලයක් ඇති කරගන්න අකුසලයක් ඇති කරගන්න. අකුසලයක් ඇති කරගන්න එක. කියන බුද්ධ දේශනා කරනවා රාගය ප්‍රහාණය කරන්න කරන්න අසුබය වඩන්න. එහෙනම් මෙන්න කවදාවත් නදවල දෙනවා. රාග චෛත්‍යයට බුදුරජාණන් දේශනා කරන්නේ අසුබය වඩන්න කිව්වා. තමන්ගේ තේරුම් ගන්න ඕනේ. තමන්ට රාගය අධිකද? දේශ අධිකද? මෝහය අධිකද කියලා. එහෙනම් රාග අධික කරන කරන්න ඕනේ. හොඳට අසුබ භාවනාව වඩන්න. එතකොට රාගය ප්‍රහාණය කරගන්න පුළුවන්. ඊළඟට හත බුදුරජාණන් දේශනා කරනවා දේශය ප්‍රහාණය කරන්න හොඳට මෛත්‍රී පුරුදු කරන්න කියනවා. මොකද පුරුදු කරන්න කියන්නේ? මෛත්‍රී පුරුදු කරන්න කියන දේශය කියන කෙනාට. දේශය තරහව. හත. අනවශ්‍ය විතරක මොහොතේ අනවශ්‍ය විතරක නැසීමට ආනාපාන සතිය දියුණු කරන්න කියලා කියනවා. මොකද? ආනාපාන සතිය. එහෙනම් හැමෝටම ආනාපාන සතිය කරන්න කියලා බුදුරජාණන් දේශනා කරන්නේ නැහැ විපස්සී. නම් ආනාපාන සතිය දියුණු කරන්න මොකද? අනවශ්‍ය විතරකයන් මේ සිටේ නැති කර දාන්න. ඔන්න කමට අහන්න. නාමයේ අවසාන කාරණේ. මම වෙන්නේ මාන්නේ මුළුම නැසීමට අනිත්‍ය සංඥාව වඩන්න ඕනේ කියලා කියනවා. මොකද වඩන්න ඕනේ කියන්නේ? අනිත්‍ය සංඥාව. ඒ අනිත්‍ය සංඥාව වඩන්නේ මාන්නේ අධිකයි. සමහර තනතුරේ මාන්නේ හිතේ ඇති කරගෙන ඉන්නවා. සමහර දේවල් නිරෝධල් වංශයේ කුණේ නිසා මාන්නේ ඇති කරගෙන ඉන්නවා. එන්නට යම් කිසි දැනුම් පද්ධතියක් කරනවා මට මේ නියමයේ දැනුමක් තියෙනවා කියලා මාන්නේ ඇති කරගන්න ඉන්නවා. ඒ වගේ ඇතින් අපි මොකද කරන්නේ දැන් සුදුවේ අනිත්‍ය සංඥාව මෙනෙහි කරන්න කියනකොට මාන්නේ දුර වෙනවා කියනවා. මේ විදිය ඔය කියන ආකාරයේ අනිත්‍ය සංඥා වඩන වික්තුවට අනාත්ම සංඥාව කියලා කියනවා. අනාත්ම සංඥාවේ විවික්ෂෝගේ සිට අස්මිමානිය මුලින්ම නැති කරලා ආමියව තමයි කියනවා මෙලොවදීම නිවනට පත් කරන්නේ කියලා බුදුරජාණන් දේශනා කරනවා. එහෙනම් මේ විදිය ඔබ කරුණු 10 පුරුදු කරන්න ඕනේ. පළවෙනි බුදුරජාණන් දේශනා කළා මොකක්ද පුරුදු කරන්න කියලා? නොමේතු චිත්ත විමුක්තිය මෝරණය පිණිස කරුණු 5 ජීවිතේ ඇති කරගන්න කිව්වා. මොකද දැන් කිව්වේ? කල්යාණ මිතුරන් නැති බව, සිල්වත් වීම, ඊළඟ දසකතාව, පටිච්චසමුප්පාද වීර්ය, ප්‍රඥාව. ඊළඟ ඔය කරුණු 5 මත පිළිතලා කරුණු 4ක් වඩන්න මොකද? රාගය ප්‍රහාණය කරන්න අසුභය වඩන්න කිව්වා. ඊළඟ දේශය ප්‍රහාණය කරන්න මෛත්‍රිය වඩන්න කිව්වා. ඊළඟ අනවශ්‍ය විතරක නැති කරන්න ආනාපාන සතිය වඩන්න කිව්වා. ඊළඟ මම වෙමි කියන මානසික නැති කරන්න අනිත්‍ය සංඥාව දියුණු කරන්න කිව්වා. ඕක තමයි කියන්නේ නිවන් මාගේ වැඩපිළිවෙල. මේ ගිය ඔය වැඩපිළිවෙලන්නේ පුරුදු කළොත් එයා අනිවාර්යයෙන් මේ බුද්ධ ශාසනයෙම නිවන් අවබෝධ කරනවා කියලා බුදුරජාණන් මේ ගිය සානතර දේශනා කළා. ඉතින් මේ ගිය ස්වාමීන් වහන්සේ මේ ධර්ම දේශනාව අහලා බුදුරජාණන් අවවාදයේ පිළිපදලා කෙටි කාලෙකින්ම අරහත්ත්වයටපත් වුණා කියලා දේශනාව අවසන් වෙනවා. එහෙනම් අද මේ කිමතුන් ශ්‍රවණය කළේ අංගුත්තර නිකායේ පහ පොත් වහන්සේ තුළ තියෙන
සම්බෝධි වර්ගයට අයත් උතුම් මේඝිය සූත්‍රය හොඳයි. ධර්මයේ ශ්‍රවණය කරපු මේඝිය සූත්‍රය ශ්‍රවණය කරපු හැම දිනකටම ගෞතම සසුනේ අමා මහ නිවනින් සැනසෙන්නට මේ ධර්ම මානසිකාරය පුණ්‍ය ධර්මයන් හැමතෙම උපකාර වේවා කියන හැම දිනම සාදුකාරය පවත්වනවා. පුණ්‍ය මොදනාව දැන් හැමදෙනාම සාදුකාරය පවත්වන්න. දැන් සදාවන්ත වාසනාවන්ත වත්නි අද මේ උතුම් නවම් පොහොය දිනේ මේ ධර්ම දේශනාව සඳහා මූලිකත්වයෙන් කටයුතු කරන්නේ අනුපදිත කඳවල මෙදලන්දේ කේ.ජී. අනුලාති මහත්මිය ඒ වගේම සුනිල් රත්නායක මහත්මයා ඇතුළු පවුලේ සෑම සිදුනා තමයි ධර්ම දේශනාව සඳහා දායකත්වයේ වරද දෙකීත්ව දායකත්වයක් සපයන්නේ. හොඳයි නිතිගතු මේ රැස්කරන දේශනාව සියලුම ගුණ ධර්මයන් අපි පළවෙනි අනුමෝදන් කරමු. පින්කම් සිදු දෙවියන්ට දෙවියෝ මේකින් දැකබලා සතුටින් අනුමෝදන් වෙත්වාස දෙවියන්ගේ ධාර්මික දිව්‍ය ආරක්ෂාව රැකවරණය අපගේ ගෞරවනීය පින්වත් නායක ස්වාමීන් වහන්සේලා ත්‍යාගී පින්ම මේ වැඩ වාසය කරන මහා සංඝරත්නයට සලසා දෙත්වා මේ පින්වතුන් හැමදෙනාම ආරක්ෂා කර දෙත්වා රැක දෙත්වා දෙවියන්ගේ ප්‍රාර්ථනීය බෝධි වලින් උතුම් නිවනින්ම සැනසීම ලබත්වා කියලා සාදුකාරය පවත්වනවා. එවැනි ධර්ම දේශනාවෙන් රැස්කරන දෙතුනා සියලුම පුණ්‍ය ධර්මයන් මේ වගේම අවශේෂ පරිස්කාරණීය ආදී පූජා ධර්මයන් පූජා කරන පින් අනුමෝදන් කරගන්න බලාපොරොත්තු වෙනවා. ඒ තමයි මිය පරලොව යනකොට මියගිය එම් සිරිසෙන මහතාට හා මියගිය දෙමාපියන්ට පින් අනුමෝදන් කරනත් ඒ වගේම අදට වර්ෂ 48කට පෙර මියගිය ලොකුතාරණ පියදාස් රත්නායක විශ්‍රාමලා විදුහල්පතිතුමාට එවැනි මේක 38කට පෙර මියගිය ලොකු අම්මා සිරිසීනි පෙරේරා දිසානා කෙනාට අවුරුදු 20කට පෙර මියගිය ආරෙන් ප්‍රේමදාස පියාණන්ට අවුරුදු 26කට පෙර මියගිය ආරෙන් ලොකු අම්මා ජය පොඩිකණිකේ මෑණියන්ට ඒ වගේම සෝදනාමි ආච්චි අම්මාට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පින්වතුන් නම් තවත් මේ ඥාතීන්ට හැම දිනකටම මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා මේ පින් අනුමෝදන් වෙලා සියලුම මේ වෙනාගේ පරලෝක ජීවිත සැපයෙන් සැපයටපත් වේවා වහවහ සංසාර දුකින් අත මිදෙත්වා කියලා සාදුකාරය පවත්වනවා. ඒ වගේම රැස්කරගන්න දෙනා සියලුම පුණ්‍ය ධර්මයන් විශේෂයෙන් පින් අනුමෝදන් කරමු. විහාරස්ථානයේ වැඩ වාසය කරන ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ සියලුම පින්වත් මහා සංඝරත්නයේ නීති අනුමෝදන් වෙත්වා මාසලා කරගෙන කියන මේ ශාසන කටයුතු සුවසේ කරගෙන ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. උන්වහන්සේට ප්‍රාර්ථනා බෝධි වලින් නමා නිවි සරසෙලට මේටි උපකාර වේවා කියන දෙනම සාදුකාරයක් පවත්වනවා. ඒ වගේම රැස්කරන දෙනා සියලුම පුණ්‍ය ධර්මයන් අදින ධර්ම දින සදා මූලිකත්වයෙන් කටයුතු කරන කඳවල මෙදලන්දේ කේ.ජී. අනුලාති මහත්මිය ඒ වගේම ආදරණීය පවුලේ සෑම සිදුනාත් ඒ වගේම ආදරණීය දෙමාපියන් දුව දරුවන් අනුමෝදන් වෙන ඇතුළු පවුලේ සෑම සිදුනාටම ඒ වගේම සුනිල් රත්නායක මහත්මයාට ඒ වගේම ආදරණීය බිරිඳ ඇතුළු පවුලේ සෑම සිදුනාටම දුව දරුවන් මුණුබුරගෙන වෙන ඇතුළු හැම දිනාටම ඒ වගේ විශේෂයෙන් අපෝ සාසම්බන්ධ කරන දෙතුණු ඒ පින්වත් ඊළඟ මහත්මයාට ආදරණීය බිරිඳ ආදරණීය දෙමාපියන් දුව දරුවන් හැම දිනාටම විශේෂයෙන් මේ පින් අනුමෝදන් වෙත්වා වර්ධන ධර්ම දේශනාව සඳහා සාසම්බන්ධ සතර පෙරේ දායක හැම දිනාටම මේ පැමිණි සිටු ලොකුඩා හැම දිනාටම පින්කම සඳහා අන්නාරි උදව්පකාර කළ හැම දිනාටම මේ පින් අනුමෝදන් වෙත්වා මේ පින් අනුමෝදන් වෙනා මේ පින් වස්සයන් සුවනාදී මෙලෝ ජීවිත යහපත් වේවා පරලෝ සුඛිතාම සම්පස්සර සේවා කරගෙන ආරක්ෂා කර ව්‍යාපාර කටයුතු ප්‍රේමයන් කටයුතු ගොඩනැගිලි කටයුතු දරුවන්ගේ ආරක්ෂාවට අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා හැම දිනාගේ මෙලෝ ජීවිත යහපත් කරගෙන පරලෝ සුභ උදාතරක අමාමා නියුනික් සැනසෙන්න මේ රැස් කළ සිදුපින් හැම දිනකටම උපකාර වේවා කියලා සාදුකාරයක් පවත්වනවා. හොඳ සිදනා වන්දනා කරගෙන සිදනාට ආශිර්වාද කරන සකස් සාන්තිය කියවත සනසිල්ලක වේවා කියලා විවාදන සීලිස්ස නිච්ඡම් වද්දා පච්චවයිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti වින සමිජ්ජතෝ සිදනාට දුක්ඛත්වාදී රෝගී වෙත්තා සුපත්තේවා සිදනාට ගෞතම සසුනේ අමාමහණිය සනසෙන්න වාසනාව උදා වේවා